කියනවද? ඔය කියන ඖෂධෙන් හේන මුලක් තියනවා සාලි නැද්ද? මහත්තයා විනාඩියක් ඉන්නකෝ. මම ගලින්නම්. හා. හින්නියෝ. හින්. අංගිරිය අතර ඉක්මනට වරේ. උපල්ලි. උඹලගේ වත්තේ බෙහෙත් පැලැටි වර්ග මොනවද තියෙන්නේ? අපේ වත් ඉතින් ඔය මොකවත් නැහැ. වෙද මහත්තයාලවත් වගේ. රම්පේ කරපින්ච නම් තියෙනවා. මේ හින්නියෝ. රම්පේ කරපිච්ච මොන හරි ඇදලා ගන්න, කොටලා ගන්න. රම්පේ කරපින්ච මොකටද? ඵලයන්කෝ. අර ඉන්නේ මහත්තයා. මහත්තයෝ මේක බොහෝම අර පරිස්සමෙන් අරන් තියපු බෙහෙතක්. ඔව්. මේකට එහෙම ලේසියෙන් මිලක් නියම කරන්නත් බෑ. රම්පේ කරපින්ච වලට කොහොමද මිලක් නෙමෙයි. මෙන්න මහත්තයෝ. මේ බොහෝම පින්වද මහත්තයෝ. මේකම තියාගන්න. මේ නම් බොහොම